මගේ අම්මා ඩොක්ටර් කෙනෙක්. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම ගෑවේ බේබි ක්‍රීම් විතරයි. හැබැයි මං අපේ අම්මට කිව්වා ඒ කාලේ මට මෙන්න මේ ක්‍රීම් එක අරන් දෙන්න කියලා. මොකද මේ ක්‍රීම් එක මේ අක්කිගෙන් අරන් ගාපු කිසිම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා මං එයාට කිව්වා. ඒත් ඉතින් එයා කිව්වා හදිසියෙවත් මූණට මොනවා හරි කරගත්තොත් එහෙම ගෙදරින් එළවනවා කියලා. ඒත් මට ඔයාව විශ්වාසයෙන් හින්දා මං ඔයාගේ නිෂ්පාදන ගෙන්න ගත්තා. ගිය අවුරුද්දේ තමයි මං ඔයාගේ නිෂ්පාදන පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඉතින් මේ වෙනකොට මට ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ නිෂ්පාදන මගේ අම්මත් පාවිච්චි කරනවා. අම්මටයි මටයි දෙන්නටම ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මට ඊයේ ආපු ෆීඩ්බැක් එකක්. ඇත්තටම මට මාරම සතුටක් දැනුණා. මම ඔයාලට පුංචි කතාවක් කියන්නම්. මගේ මේ කම්පැනි එක මම 2019 මට මතක හැටියට 2019 තමයි ඔයගොල්ලෝ අතරට ඇවිල්ලා මේ විදිහට මේ නිෂ්පාදන ඔයගොල්ලන්ට දෙන්න ගත්තේ. ඒ කාලේ මම මේ කම්පැනි එක පටන් අරගෙන ඔයාලගේ අතරට එනකොට එක එක කට්ටිය ෆේක් account හදාගෙන මේ ක්‍රීම් ගන්න එපා, මේ වැරිසල්ට් නෑ, බොරු කරන්නේ, මේගොල්ලෝ මේ ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙලා තියන්නේ, මෙන්න මේ වගේ ලොකු කමෙන්ට් ගොඩාක් දාන්න පටන් ගත්තා. හැබැයි මම මේ එකක්වත් ගණන් ගත්තේ නැහැ. අද මටත් වැඩිය පාට ඇවිල්ලා තියෙනවා මගේ කස්ටමර්ලට. ලංකාවේ නෙමෙයි ලෝකෙ පුරාම අවුරුදු 5ක් 6ක් තිස්සේ මේ නිෂ්පාදන ගන්න අයට කිසිම ප්‍රශ්නයක් නැතුව මාරම ලස්සන ඉන්ජෙක්ෂන් ගහලවත් ඒ පාට ගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. මොකද ඒ වගේ අර බ්ලීචින් ක්‍රීම් වලට ඉන්ජෙක්ෂන් වලට එනවා වගේ ආටිෆිෂල් පාටක් නෙමෙයි, මාරම නැචරල් කලර් එකක් ඒගොල්ලන්ට ඇවිත් තියෙනවා. ඉතින් මට අර TikTok වගේ මට දාන්න බෑ ෆීඩ්බැක්. ඒක හරි අපරාධයක්. අපි බිස්නස් එකක් කරනවා නම් ඒ ප්‍රොඩක්ට් එක ගාපු අයගේ ප්‍රතිඵල අපිට අනිවාර්යෙන් පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මම ඒකයි අර Facebook page එකේ තමයි මගේ වැඩිම කට්ටියක් ඉන්නේ. ඉතින් මොකද ඒකේ මට මගේ කස්ටමර්ලගේ ෆීඩ්බැක් බය නැතුව දාන්න පුළුවන් තැනක් හින්දා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඉතින් ඔයාලා දැක්කද මේ වෙනකොට කමෙන්ට් දාපු කට්ටිය ආගිය අතක් නැහැ. දැන් කවුරු ඉඳලා හිටලා තාම එක්කෙනෙක් දෙන්නෙක් ඒ වගේ මෝඩ වැඩ කරනවා. හැබැයි ඒ කලාට වැඩක් නැහැ. මේ වෙනකොට මං හදාගත්තු කස්ටම් බේස් එකට අත තියන්න කිසිම කෙනෙකුට බෑ. ලංකාවේ නෙමෙයි ලෝකෙ පුරාම දැන් ඒගොල්ලෝ කවුරු මොනවා කිව්වත් ඒ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මගේ නිෂ්පාදන මිලදී ගන්නවා. ඉතින් අන්න ඒ තැනට අපි බිස්නස් එකක් කරනවා නම් ඒක ගේන්න ඕනේ. ඒක ගේන්න නම් ඔයක ඒ විදිහට ගේන්න නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ සේවාදායකින්ට හොඳම දේ ඔයගොල්ලෝ දෙන්න ඕනේ. හොඳම දේ දෙනකොට හොඳම ප්‍රතිඵල තමයි හම්බ වෙන්නේ. අන්න එහෙම වුණාම ඔයාගේ ගමන බය නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අද මම මේ ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ ගමනක් තමයි. ඉතින් මේ වෙනකොට ඔයාලා දැකලා ඇති Facebook page එකට ගියහම සමහර අය කියනවා ඒ ෆීඩ්බැක් දැක්කහම අක්කේ අපිට නම් හිතා ගන්න බෑ මේ ක්‍රීම් ගාලා මේගොල්ලෝ කොහොමද ලස්සන උනේ කියලා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මම ඔයාලට හැමදාම කියනවා ක්‍රීම් එකක් කොහේ ගිහිල්ලා අරගෙන ඒක ගෑවට හරියන්නේ නැහැ. ලෝකේ තියෙනවා හැම දෙයකම ඔරිජිනල් ෆේක්. එතකොට ඒවා ගාන විදිහ කොහොමද ගාන්නේ, කොහොමද මේවෙන් හරි ප්‍රතිඵල ගන්නෙ, මෙන්න මේ වගේ දන්න තැනකින් හොඳම තැනකින් නිෂ්පාදන අරන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ විදිය තැනක් විදියට තමයි බියුටි විත් ඔලි ගොඩාක් ලෝකයේ අතර ප්‍රසිද්ධ වුණේ. ඉතින් මට හරි සතුටුයි දැන් එන ෆීඩ්බැක් මට පේජ් එකේ දාගන්න බැරි ප්‍රමාණයට මේ වෙනකොට මට ෆීඩ්බැක් එනවා. සාමාන්‍යයෙන් දවසට සෑහෙන ප්‍රමාණයක් එනවා. ඉතින් මම ඉල්ලලත් මම කවදාවත් මගේ කස්ටම් බේස් එක දැන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ඉන්නවා. එක්කෙනෙක්ගෙන් හරි අහන්න මම කවදාවත් ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් එකක් ඉල්ලන්නේ නෑම තමයි. මොකද කෙනෙකුට ප්‍රතිඵල ආවහම එයාට ඒක දෙන්න හිතෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අනේ මෙයා හින්දානේ මම මෙච්චර ලස්සන උනේ, මෙයා හින්දානේ මම මෙච්චර පාට හදාගත්තේ කියලා එන ඒ හැඟීමත් එක්ක එයා විසින්ම අපිට ඒ ෆීඩ්බැක් එක දෙනවා. ඉතින් ඒ තමයි අර පේජ් එකේ දාලා තියෙන හැම එකක්ම එහෙම නැතුව එක ෆීඩ්බැක් එකක්වත් ඉල්ලලා නැහැ. අනේ මට ඔයාලා ෆීඩ්බැක් එකක් දුන්නොත් මම ඔයාලට තෑගි දෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් මගේ නැහැ. අනිත් එක මගේ ක්‍රීම් වල දන්නවා අනිත් හැමෝම ගණන් අඩු කරනවා. එතකොට එකක් දුන්නොත් 10 දෙකක් නිකන් කියනවා. අර
මගේ ඒවා කිසිම දෙයක් නැහැ. මගේ ගණන් අඩු කරන්නෙත් නැහැ. මම ආයේ ඔෆර් දෙන්නෙත් නැහැ. ඉඳලා හිටලා එකක් දෙකක් දුන්නොත් ඇරෙන්න. ඒ කිසිම දෙයක් නැතුව තමයි අද මම මේ වෙනකොට මේ බිස්නස් එක මෙතෙන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ එකම එක හේතුවක් හින්දා තමයි. ලෝකේ මොන දේ කොහොම දුන්නත් මම ඔයගොල්ලන්ට දෙන්නේ අනිවාර්යයෙන්ම ඒකේ ඔරිජිනල් නිෂ්පාදන. ඒක හොඳට හොයලා බලලා දෙන්න. ඉතින් ඉස්සරහටත් අපේ තියනවා එන්න ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා. අපි ඒවත් ඒ විදිහටම තමා දෙන්නේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි.